ඔස්ට්‍රේලියා විසිට් වීසා සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට විසිට් වීසා එක ඔන්ලයින් ඇප්ලයි කරන විදිය පියවරින් පියවර අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. විසිට් වීසා part 1 and part 2 එකේ පැහැදිලි කර පරිදි part 3 එකේදී අපි කරන්නේ හැම ස්ටෙප් එකක්ම ඔයගොල්ලන්ට ඔන්ලයින් කරලා පෙන්නනවා Tamanට තනියෙන්ම වීසා එක ගෙදරින් දැම්ම ඇප්ලයි කරගන්න පුළුවන් වෙන විදියට. ඉතින් රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක වීඩියෝ එක අවසන් වනතුරු අපි වීසා සම්බන්ධයෙන් ගොඩාක් වැදගත් තොරතුරු ඔයගොල්ලන්ට අරන් එනවා. ඔයගොල්ලන්ගේ වීසා එක සාර්ථක වෙලා ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් වෙන විදිහේ ගොඩක් hints points අපි මේ වීඩියෝ එක ඇතුළත කතා කරනවා. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. පළවෙනි ස්ටෙප් එක විදිහට අපි කරන්නේ ඉමි account එකක් open කරගන්න එක. ඉමි account එකක් කරහා තමයි ඔයගේ application එක lodge කරන්න තියෙන්නේ. ඉන්න අනතුරුව දෙවෙනි පියවරේදී අපි application එකට අදාළ විස්තර ටික පුරවලා application එක submit කරනවා. අපි එහෙනම් පටන් ගමු. Google එකට ගිහිල්ලා ඉමි account කියලා type කරලා search කරන්න. එතකොට ඔයාට ලැබෙන උඩින්ම ලැබෙන පළවෙනි Australian government website එක තමයි ඉමි account එක create කරගන්න තියෙන website එක. Department of Home Affairs කියලා එකේ දාලා තියෙනවා. ඔයාට තියෙන්නේ ඒ link එක click කරලා අදාළ website එකට log වෙන්න. එතනදී ඔබට දැනටමත් account එකක් තියෙනවා නම් ඔයාට username password එක ගහලා එතනට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තියෙන මේ create account කියන option එක click කරන්න. ඉතින් ඔබ තාම අපිව subscribe කරලා නැත්නම් ඉල්ලීමක් කරනවා අපිව subscribe කරන්න කියලා. අපි සූදානම් වෙන්නේ application එක launch කරන්න. අපි ඒකට අර යොදාගත්ත username and password එක enter කරලා අපි මේ page එකට log වෙනවා. එතෙන්දී ඔයාලට පේනවා පළවෙනි page එකට එනවා පිටු 20කින් සමන්විත මේ form එකට. ඔයාලා දැන් පළවෙනි stage එකේ ඉන්නේ. අපි ඒකෙදි මුලින්ම එයාලගේ condition වලට agree වෙලා next කියන button එක click කරනවා. ඒකෙදි ඇප්ලිකේෂන් එකට මෙතනට yes කියලා දානවා. ඔයා outside ඉඳන් තමයි apply කරන්න කියලා ඕස්ට්‍රේලියාවෙන් පිට ඉඳගෙන මෙතනදී ඔයාගේ basic විස්තර කීපයක් අහනවා. ඔයා ඉන්නේ කොහෙද? ඔයාගේ ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද? සහ විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි හරි වීසා ස්ට්‍රීම් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා එන්නේ මොන purpose එකටද ඕස්ට්‍රේලියාවට විසිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් ඒක ගුතාම වැදගත් point එකක්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාට එකක් හෝ කිහිපයක් මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා ඇත්තටම ඉන්නේ බිස්නස් විසිට් එකකද එහෙම නැත්නම් ස්පොන්සර්ෂිප් කරපු ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් නේ එහෙම නැත්නම් යාළුවෙක් බලන්නද නැත්නම් ඇත්තටම ටුවරිස්ට් විසිටර් කෙනෙක් විදියටද කියන එක මෙතනදී දාලා ඔයා මෙතන ඩීටේල්ස් ටික එන්ටර් කරන්න ඕනේ. තවත් වැදගත් හින්ට් එකක් තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක ඉක්මනින්ම කරගන්න අවශ්‍යයි නම් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක ඉක්මනින්ම ලොජ් කරගන්න අවශ්‍යයි නම් ඔයාට අවශ්‍ය වෙන මේ ඇප්ලිකේෂන් එක ඔයා එන්න බලාපොරොත්තු වෙන දිනේ විදියට සති 4ක විතර ඉස්සරහට ඩේට් එකක් තියලා කාලයක් දාන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඒගොල්ලන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඉක්මනින් පික් කරගන්න බලනවා. ඒකයි මේ ඩේට් එක ඒගොල්ලන් අහන්නේ මේක අර්ජන්ට් ඇප්ලිකේෂන් එකක්ද එහෙම නැත්නම් ඩිලේ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ ඩේට් එක ඔයා දාන්නේ සති 4ක වගේ කාලයක් නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඉක්මනින්ම process එකට යනවා. ඉතින් ඊට පස්සේ අහන basic information ටිකට ඔයා පිළිතුරු දීගෙන යන්න ඕනේ. ඒකෙදි group එකක් විදියට සහ රජයේ නියෝජිතයෙක් නොවන හින්දා ඔයා මේ ප්‍රශ්න දෙකටම no කියලා දාලා next කියන බටන් එක click කරන්න. page number 3 එකේදී ඔයාගේ සම්පූර්ණ details ටික අහනවා. මම මෙතනට ඇත්තටම එන්ටර් කරන්නේ ඇත්ත විස්තර නෙමෙයි. මම උදාහරණයක් විදියට මේ details දාන්නේ. නමුත් ඔයාගේ ඇත්ත විස්තර ටික මේකට එන්ටර් කරන්න ඕනේ. මොකද ඔයාගේ passport description එකත් එක්ක මේ විස්තර ඒගොල්ලන් online system එකකින් check කරලා තමයි ඊළඟ step වලට proceed කරන්න දෙන්නේ. හරි මෙතනදී ඊළඟට ඔයාට national identity card එකේ details උත් enter කරන්න ඕන. ඔයා මෙතන yes කියලා click කරාට පස්සේ තවත් form එකක් එනවා. එතනට ඔයා add කියන detail button එක click කරාට පස්සේ මේ information ටික fill කරලා confirm කරන්න. එතකොට ඔයාගේ identity card එකේ සම්පූර්ණ විස්තර ටික ඔයාගේ form එකට add වෙනවා. මෙතනින් පස්සේ ඔයාට අහන හැම අනිකුත් විස්තර වලට ඔයා සම්පූර්ණ විස්තර සපයන්න ඕනේ. ඉතින් ඒක ඔයාගේ පුද්ගලික විස්තර ඔයා සම්පූර්ණ ඩීටේල් ටික ෆිල් කරාට පස්සේ page එකේ next කියන බටන් එක හරහා ඊළඟ page එකට move වෙන්න අවශ්‍යයි. next page එකේ තියෙන ඔයාගේ summary එක ඒක yes කියලා next කියන බටන් එක click කරන්න. මේ page එකේදී අහන්නේ වත් එක වෙන කවුරු හරි යනවා නම් ඔයාට yes කියලා යාට විස්තර add කරගන්න පුළුවන්. ඔයා තනියෙන් නම් යන්නේ no කියලා next කරන්න. ඊළඟ page එකේදී ඔයාට fill කරගන්න වෙනවා ඔයාගේ email address එක. මෙතනින් පස්සේ ඔයාගේ communication සිද්ධ වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. ඔයාට කවුරු හරි agent කෙනෙක් නැත්නම් ඔයා තනියෙන් නම් කරන්නේ no කියලා ඔයාගේ email address එක දාලා next කරන්න.
ඉතින් මේ පේජ් එකේදී ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ පවුලේ අයගේ සම්පූර්ණ විස්තර මේකට ඇඩ් කරන්න. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක ගොඩක් දීර්ඝ වෙන හින්දා මට පවුලේ කවුරුවත් නැහැ කියලා මම නෝ කියලා ක්ලික් කරලා තියෙනවා. නමුත් ඔයා ඔයාගේ පවුලේ හැම කෙනාගේම විස්තර ඔයත් එක්ක ට්‍රැවල් කරේ නැති වුණත් ඔයා මේකට ඇඩ් කරන්න ඕනේ. මේක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාට ලංකාවත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඔයාගේ පවුලේ සමාජිකයෝ ලංකාවේ ඉන්නවා කියලා පේන්න මේ ඩීටේල්ස් ඇඩ් කරන එක ඉතාම වැදගත්. ඊළඟ පේජ් එකේදී ආන්නේ වගේ travel plan එක සම්බන්ධයෙන් විස්තර. ඉතින් ඒ සඳහා ඔයාට ලැබිලා තියෙන ෆෝම් එකේ ඔයාට අදාළ විස්තර ඔයාගේ plan එක මොකද්ද, කවද්ද එන්න බලාපොරොත්තු වෙන්නේ, කොච්චර කාලයක් රැඳෙනවද සහ ඔයා travel කරන්න යන details සහ ඔයාගේ family members නැත්නම් friendsලා ඉන්නවා නම් ඒගොල්ලන් visit කරනවා නම් එයාලගේ විස්තරත් මෙතනට අනිවාර්යයෙන්ම ඇතුළත් කිරීම ඉතාම වැදගත්. දැන් අපි ඇප්ලිකේෂන් එකෙන් 150ක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. මෙතනදී අහන්නේ ඔයාගේ එම්ප්ලොයිමන්ට් විස්තර. ඒ කියන්නේ ඔයා රැකියාවක් කරනවා නම් ඒ රැකියා ආයතනයේ නම ගම අදාළ විස්තර, contact numbers සහ ඔයා වෘත්තීය self employed එහෙම නැත්නම් ඔයා වෙන ආයතනයක රැකියාවක් කරනවද කියන ඒ විස්තර ටික මේකේ පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. මතක තියාගන්න ගොඩක් දුරට එම්බසි එකෙන් ඔයාගේ කම්පැනියට කෝල් කරලා චෙක් කරලා බලන්න පුළුවන්. ඔයා ඒ ආයතනයේ වැඩ කරනවද, මේක දීලා තියෙන විස්තර නිවැරදිද කියන එක සහ ඔයාගේ ලීව් සම්බන්ධයෙන් අප්‍රූව් කරලා තියෙන ඒවා සම්බන්ධයෙන් විස්තර අදාළ එම්බසියෙන් කෝල් කරලා චෙක් කරලා බලීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ පේජ් එකේදී අපි කතා කරන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් ඩීටේල්ස් සම්බන්ධයෙන්. ඔයාලා ෆයිනෑන්ෂල් වලට වෙන කවුරු හරි සපෝට් කරනවද නැත්නම් self fundedද කියන විස්තර ටික ඔයා මෙතනට දෙන්න ඕනේ. ඔයාට ස්පොන්සර් කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒ පිළිබඳ විස්තරෙත් මෙතනට අනිවාර්යෙන් ඇතුළත් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ ෆයිනෑන්ස් ඔයාගේ accommodation all cost ද මොනවද කියන එක සහ එකක් හෝ කීපයක් මෙතනට සවිස්තර වාර්තාවක් දෙන්න ඕනේ සහ ඒ එවිඩන්ස් ඉදිරිපත් කිරීමත් ඔයාට අවසානයේදී සිද්ධ කරන්න අවශ්‍යයි. වීස එක ගැන තීරණයක් ගන්න මේක ඊටම වැදගත් පොයින්ට් එකක් වෙනවා ඒගොල්ලන්ට. ඒ හින්දා පුළුවන් තරම් නිවැරදි සහ ඔයා ළඟ තියෙන සියලු දත්ත මේ සඳහා ඉදිරිපත් කරන්න. ඊළඟට ඔයාගේ හෙල්ත් සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඔයා නිරෝගී පුජ්‍යලයක් නම් මේ සියලුම ලෙඩ රෝග වලට නෝ කියලා ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාට ලෙඩක් තියෙනවා නම් ඒවා ක්ලික් කරන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ ටික සම්පූර්ණ ක්ලික් කරාට පස්සේ ඊළඟට පේජ් එකේදී ඔයාටගෙන් අහනවා ඔයාගේ විසිට් කරලා තියෙන අනිත් කන්ට්‍රි වල සම්පූර්ණ විස්තරයක්. මතක තියාගන්න මේක ඔයාගේ previous travel history පිළිබඳ විස්තරයක්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේකට ඔයාගේ නිවැරදි data enter කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ චරිතය සම්බන්ධයෙන් විස්තර අහනවා. ඔයා නිවැරදි කරපු නැති කෙනෙක් නම් මේ ඔක්කොටම නෝ තමයි. ඊළඟට next කරන්න. ඊළඟට ඔයාගේ අහනවා visa history එක සම්බන්ධයෙන් විස්තර. එතෙන්දී ඔයාගේ ඇත්ත විස්තර ටික ඔයා සපයන්න ඕනේ. ඔයාගේ වීසා රිජෙක්ට් වෙලා තියෙනවද සහ ඒ ප්‍රීවියස් හිස්ටරි සම්බන්ධයෙන් විස්තර ටික බොරු කරන්න යන්න එපා මොනම් වෙලාවකවත්. මොකද ඇත්ත විස්තර ඒගොල්ලන් සිස්ටම් එකෙන් ඔටෝ ඩිටෙක්ට් කරනවා. රයිට්, දැන් අපි අවසානයේ ළඟා වෙලා තියෙන්නේ. දැන් අවසාන පේජ් එක තමයි. මේකදී ඔයාගේ මේ සම්පූර්ණ ඩික්ලරේෂන් එකක් අවශ්‍යයි. ඔයා මේ ටික කියවලා බලලා yes no කරන්න තියෙන්නේ. ඉතින් ඒ අදාළ ස්ටෙප් බයි ස්ටෙප් මේ ප්‍රශ්න ටික හොඳින් කියවලා අදාළ පිළිතුරු ටික සපයලා ඔයා next කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟ පේජ් එකේදී ඔයා මෙච්චර වෙලා පුරපු ඩීටේල් වල සම්පූර්ණ සම්මරි එකක් වැටෙනවා මෙතන. ඒ ටික නැවත කියවලා බලලා A to Z ඔයා ඒ විස්තර නිවැරදි නම් සම්පූර්ණයෙන් කන්ෆර්ම් කරලා next කරන්න. right, දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ අදාළ documents attach කරන page එකට. මෙතනදී ඔයා මෙච්චර වෙලා පුරපු සම්පූර්ණ විස්තර වලට අදාළව evidence මෙතනට attach කරන්න ඕනේ. maximum file 60ක් වෙනකන් attach කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට PDF high quality ඒවා attach කරන එක වඩා උචිතයි. English වලින් නැති ඒවා English වලට translate කරලා attach කරන්න මතක තියාගන්න. අදාළ category එක නැති වුණත් වෙනත් category යටතේ වුණත් ඔයාට මේ documents attach කරගන්න පුළුවන්. තවදුරටත් ඔයාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාලා අහන්න. අපි ඔයාට උදව් කරන්න ලෑස්ති. ඔයා මේ ටික ડોකියුමන්ට් එක ඇටච් කරාට පස්සේ ඊළඟ පේජ් එකේදී යන්නේ පේමන්ට් කරන තැනට. මම මේක ඩෙමෝ එකක් විදිහට කරලා හින්දා පේමන්ට් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මම පෙන්නනවා පේමන්ට් එකට යන cost එක කොච්චරද කියලා විසිට් වීසා එක සම්බන්ධයෙන්. ඔයාලට පේනවා sub class 600 කියන එක යටතේ ඔයා outside Australia හින්දා apply කරන හින්දා ඒකට වැය වෙන්නේ Australian dollar 200ක්. ඒ කියන්නේ ලංකා මුදලෙන් 200න් වැඩ කර රුපියල් 40000ක් වෙන මුදලක්. ඉතින් අපි පළවෙනි වීඩියෝ වල කතා කර විදිහටම දැන් ඔයාලට තේරෙනවා මේ සම්පූර්ණ process එකට යන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. ඔයා තනියෙන් ඇප්ලයි කරන හින්දා. හැබැයි ඔයා ඒජන්ට් කෙනෙක් කරා මේ ටික ඒ විදිහටම කරනවා නම් ඔයාට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකේ ඔයාගේ කැමැත්ත.
ඉතින් අපේ YouTube channel එකෙන් අපි දන්න දේව විස්තර ඔයාලට ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක බලලා කාට හරි එයාගේ ජීවිතය සපවත් කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අමතක නොකර like කරලා share කරලා subscribe කරන්න අපේ channel එක මේ වගේ වටිනා වීඩියෝ බලන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි බලාපොරොත්තු වෙනවා ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් සහ අනිකුත් ඕස්ට්‍රේලියාවේ වීසා කැටගරි සම්බන්ධයෙන් විස්තරත් අරගෙන එන්න. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක අවසාන වනතුරු මෙච්චර වෙලා රැඳිලා සිටියාට. සුබ දවසක් හැමෝටම.